ප්ලේස් එකට ආවා. රශ්මිකත් ඉන්නවා, කවිඳු මල්ලිත් ඉන්නවා. හලෝ යාළුවනේ කොහොමද ගොඩක් දවසකින් ඔයාලට වීඩියෝ එකක් දෙන්නත් බැරි වුණා. අපි දැන් ඉන්නේ බෙල්ලුඩ්ඩල. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉන්නවා රශ්මිකත් ඉන්නවා, හැමදාම ඉන්නවා කවිඳු මල්ලිත් ඉන්නවා පිටිපස්සේ. ගොඩක් දවසකින් ආවේ ඔයාලට වීඩියෝ එකක් දෙන්න තොරන වැඩත් එක්ක. ඔයාලට දෙන්න ඉස්සරහට හොඳ වීඩියෝ එකක්. අපි දැන් කැම්පින් සයිට් එකට යන්න හදන්නේ. අපි ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් දෙන්නම් ලස්සන එක. ගිහින් බලමු. විනාඩියක් අරගෙන අපේ channel එක subscribe කරලා තියාගන්න. Nature Travelers ඉක්මනට ගිහලා subscribe කරලා එන්න. එහෙනම් අපි කැම්පින් සයිට් එකේදී හම්බෙමු. ඔයාලට පුංචි දෙයක් පෙන්නන්නම්. අපි කැම්පින් සයිට් එකට යන්න කලින් ඔයාලට පොඩි view එකක් දෙන්නම්. අර පැත්තේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපි බලමු මේ view එක කොහොමද කියලා. ඔයාලට පෙන්වන්නවත් දන්නේ නැහැ. අර හරියෙන් වැව් 3ක් විතර පේනවා ඈතින්. මෙතනින් කඳු පන්ති පල්ලෙහාට පේන්නේ. අපිට කැම්පින් සයිඩ් එක තියෙනවා අර උඩ පැත්තේ මේ පයින්ස් ගස් වලටින් එහායි. එහයින් තමයි අපි කැම්ප් කරන්න දන්නේ. බෙල්ලුඩ්ඩල ඉන්නේ. අපි එතනදී හම්බෙමු. ඔන්න අපි ප්ලේස් එකට ආවා. රශ්මිකත් ඉන්නවා, කවිඳු මල්ලිත් ඉන්නවා. බයික් දෙකේම තමයි අපි ආවේ. කොහොම හරි අමාරුවෙන් අරන් ආවා. මාරම වලවල් හැදිලා තිබ්බේ පාරේ. පාර එන්නම් බැරිව තත්ත්වයක් තිබ්බේ. ඒ තමයි බයික් අරන් ආවා. ඔයාලට පෙන්නන්න මාරම ලස්සන view එකක් තියෙන්නේ. දිව්‍ය ලෝකයකට යන පාර වගේ මාර ලස්සනයි. ඉස්සරහින් පේනවා. ඔයාලට පෙන්නන්න. යාළුවනේ ඔයාලට පෙන්නන්නම් අපි කැම්ප් එක සෙටප් කරන්න හිතාගෙන ඉන්න තැන. එහෙනම් අපි ගිහින් බලමු කොතනද අපි කැම්ප් එක කරන්නේ. අපි කැම්ප් එක ගහන්න හදන්නේ. අපි ගිහින් බලමු. මෙතන තමයි අපි කැම්ප් එක සෙටප් කරන්න හිතාගෙන ඉන්නේ. මේ කවිඳු මල්ලි ගොම්බේ තියයින් කරනවා.
පොඩක් රෑ වුණා. අපි පොඩක් කැම්පින් ටෙන්ට් ටික සෙටප් කරගන්න පොඩක් රෑ වුණා. ඒත් අපි මේ කොහොම හරි සෙටප් කරගත්තා. දැන් මේ උයන්න තමයි බැලුවේ. එළිය පොඩ්ඩක් හයියෙන් වහිනවා. ඒකෙන්ද අපි ඇතුලේ පොඩ්ඩක් උයා ගන්න කියලා බැලුවේ. රශ්මිකත් ඉන්නවා, කවිඳු මල්ලිත් ඉන්නවා. කවිඳු මල්ලි තමයි අද ෂෙෆ්. පොඩ්ඩක් පෙන්නන්න ඉපැත්ත හරවලා. කොහොමද එන්නේ? අද මොනවද උයන්නේ? උයන්නේ අල්ලගෙන ඉන්නේ මම. අල්ලගෙන ඉන්නේ මොනවද අද හදන්නේ? කියන්න ඔය බලන්න ඔය මොනවද? කොත්තුමි. පෙන්නන්න. කොත්තුමි. කොත්තුමි තමයි අද හදනවා කියන්නේ. අද බිත්තරකෝ බං. ඉන්නවා බිත්තරක් තියෙනවා. බදින්න යන්නේ. බලමු අපි පුළුවන් විදිහට උයාගෙන රස කෑම වේලක් සෙට් වෙමු. කොත්තුමි හදන්නයි යන්නේ. යාළුවනේ ඔන්න අපි කොත්තුමි හදන්න යන්නේ. එළියේ මේ කොත්තු හදන්න ඩග්ගල් දාපුවා. හදාගන්න බෑ. මොකද පොඩක් වහින හින්දා අපි ඇතුළේම හදාගන්න කියලා බැලුවේ. මේ ගල්ලා පැකට් එකක් දෙන්න. එහෙම දා. පොර සිටිනවා. ඇති. ගින්දර අඩු කරා උඹේ ගින්දර වැඩි ඒකයි වා. කවිඳු මාලි තමයි ෂෙෆ්. රශ්මිකත් ඉන්නවා. ඉතින් ටික ලස්සන වෙදිලා තියෙන්නේ. රත්තරන් පාඩේ. එළිය පොඩ්ඩක් වහින ඉන්න තමයි අපි පොඩ ඇතුලේ උයා ගන්න ගත්තේ. ඒව ගන්නවා. අපි බිත්තර ඔම්ලට් එකක් දාගත්තා. හොඳයි. අපේ කවිඳු මල්ලි තමයි චෙෆ්. මේ ඉන්නවා කොල්ලා වේ. තේරෙන්නේ රශ්මික. රශ්මික තමයි ලුණු හැම ගන්නට බලන්නේ. ලුණු පිරිස් බලල්ලේ. රශ්මික තමයි ඉතින් අපේ රස පරීක්ෂක හැම දෙයකම. අපේ කවිඳු මල්ලි අපිට ආහාර සප්ලයි කරනවා. කවිඳු මල්ලි තමයි අද ඊවේ. තේරෙනවනේ. අපි රීල්ලක් කිව්වා. සුපිරිවිල්ලක් සුපිරියට වෙලා වේවා. අපි කාලා බලමු කොහොමද කියලා. චුට්ටක් කාලා බලමු. ඉබිලි. රසයිද ඉතින්? රහයි. ඇත්තටම රහයි. දාව බිත්තර. වත් කාලා බලන්න පොඩ්ඩක්. රශ්මික. ඇත්තටම රහයි. ඔය දෙසරායේ. ඔව්. සොයිස් කැලක් කාලා බලන්න. කවිඳු මල්ලි පොඩ්ඩක් කාලා බලන්න. කොහොමද කියලා? කොහොමද? ආයේ. ඔය වත් කෑවද කැලලා? නියම. මාත් පොඩ්ඩක් කැලක් කාලා බලන්න. good morning guys. අපි නැගිට්ටා උදේ 6 වෙලාව. බොහොම සීතලයි ඉන්න බෑ. මාරම view එකක් තියෙන්නේ. මාරම ලස්සනත් sunrise එක අර පැත්තෙන් එනවා. අපි බලමු කොහොමද කියලා. sunrise එක අහරින් අර තියෙන sunrise එක අර පැත්තෙන් එනවා කන්දෝලේ. බලාකුළු වලට උඩින් එන්නේ. ටික බලාකුළු
ඉන්නවා යාළුවනේ. අපි ටෙන්ට් එක අකුල්ලා පල්ලෙහාට යන්න කියලා හදන්නේ. අපේ යාළුවෝ ටික ටෙන්ට් එක අකුලනවා. මේ අචින්ත අපි පල්ලෙහාට යමු. බ්ලොග් පාර වැඩි අපිට උදේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න තමයි. ඒත් අපි පල්ලෙහා ලේක් එක ළඟට ගිහිල්ලා බලමු අපි එතන පොඩ්ඩක් සෙටප් කරගෙන බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මෙතන තියෙන එක අපි සුද්ධ කරනවා. බිම හැඩි වෙලා තියෙන්නේ ගොඩක් අපි එන්නත් කලින් හැඩි වෙලා තිබ්බේ. අපි යන්න කලින් මේ බිම හොඳට කරලා තමයි යන්නේ. යාළුවනේ අපි මෙතන අස් කරනවා හොඳටම. තිබ්බරතරි අපි මෙතන තමයි මේ කැම්ප් එක සෙටප් කරේ. මේ view එකේ. අපි ඔයාලට කියන්නේ එන්න. ඇවිල්ලා මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න. ගේන හැම දෙයක්ම දාලා යන්න එපා. පොලිතින් කවර ඔක්කොම අරන් යන්න. එතකොට ඔයාලා තව කෙනෙකුට එන්නත් ආසයි දෙනවා. එතකොට පරිසරය ලස්සනයි. ඒකින්ද ඔයාලා ගේන හැම දෙයක්ම අරන් යන්න. එතකොට තමයි අනිත් කට්ටියන්ට දෙන්නේ දෙන්නේ. එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා බ්‍රේක්ෆාස්ට් එක ගන්න ගමන් වීඩියෝ එකක් දාමු. යාළුවනේ අපි පල්ලෙහාට ආවා. අපේ යාළුවෝ ටික බ්‍රේක්ෆාස්ට් එක සූදානම් කර ඉන්නේ. මේ අපේ කවිඳු මල්ලි. එයානම් බ්‍රේක්ෆාස්ට් එක සූදානම් කරලා තියෙන භාගයක්. මේ අපේ අචින්ත. එයා පාන් ටෝස් කර වැඩේ කරනවා ගානට. පාන් කමු. මෙතනින් ලස්සන view එකක් තියෙනවා ඒවත් එක්ක. අර පැත්තෙන් පයින්ස් ගස් ටික මාරම ලස්සනට පේනවා. අපි සෑන්ඩ්විච් කරන්න හදන්නේ. හදපි. යාළුවා සොසේජස් හදලා. යාළුවනේ අපි යාළුවෝ දෙන්න කෝපි එක හදනවා. ඔයාලට පෙන්නන්න. කිරි කෝපි. යාළුවෝ දෙන්න කෝපි හදනවා. කිරි කෝපි හදන්නේ යාළුවනේ. මේ අපේ කැම ටික සූදානම් කරලා තියෙන්නේ ලස්සනයි. යාළුවනේ අපි බ්‍රේක්ෆාස්ට් එකේම අරගෙන යන්න තමයි ලෑස්තිය. කවිඳු මල්ලි රශ්මිකයි යන්න තමයි හදන්නේ. ලෑස්ති කරනවා බඩු ටික කෑපි ටෙන්ට් ටික එහෙම. අපි මෙතන තමයි හිටියේ.
උඩ තමයි කැම්පින් කරේ මේ මුදුනේ. ඊට පස්සේ උඩ හුලං වැඩි අපිට මේ පත්තු කරගන්න අමාරුයි ගෑස් ගහගන්න අමාරු හින්දා බ්‍රේක්ෆාස්ට් එකේම හදාගන්න බැරි හින්දා අපි ආවා. ඊට පස්සේ අර වඩ පේනවා ඇති මේ කට්ටිය තාම මෙතන යනවා. මේ මෙතනින් තමයි කන්දුරට කොහොම යන්නේ. ඉතින් උඩට යනවා අපි උඩ තමයි කැම්ප්. ඊට පස්සේ අපි ආවා. ඇවිල්ලා මේ වැව ළඟ ඉතින් තමයි බ්‍රේක්ෆාස්ට් එක ගත්තේ. දැන් යන්න තමයි ලෑස්තිය. කට්ටිය මෙතන රෙඩි වෙනවා. මේ මෙතන තිබ්බ අපි ඔක්කොම අස් කරා. මෙතනත් හොඳ ක්ලීන් එකට තියෙනවා. අපි ඔක්කොම එක කොලයක්වත් නැති තියෙන පොලිතීන් ඔක්කොම අපි මල්ලකට දාගත්තා. මේ තියෙන මල්ල. ඉතින් ඔයාලටත් කියන්නේ එන්න මේ වගේ තැන් වලට ඇවිල්ලා ලස්සන විඳ ගන්න එන්න. බලලා කැම්පින් කරලා යාළුවොත් එක්ක. හැබැයි මේ සුන්දර තැන් විනාශ කරන්න එපා. ගියන හැම දෙයක්ම අරන් යන්න. ගාබේජ් බෑග් තියෙනවා කඩේ. අරගෙන අරන් මේ ඒවා දාගෙන හැමම ඔයාලා ගෙනියන්න. ඔයාලා මේ විදියට මේ තැන් ආරක්ෂා කරොත් තමයි තව කට්ටියන්ටත් ඇවිල්ලා මෙතන සුන්දරත්වය විඳ ගන්න පුළුවන්. කොළේම දාලා ගියොත් එහෙම එයාලත් ඇවිල්ලා ඒකම කරනවා. එතකොට මෙතන පරිසරය ලස්සන පරිසරයේ පද්ධතිය විනාශ වෙනවා. ඒකින්ද යාළුවනේ ඔයාලා එන්න ලස්සන විඳ ගන්න. අපි යන්න තමයි ලෑස්ති එහෙනම්. කට්ටිය ඉන්නවා රශ්මික ඉන්නවා. එහෙනම් අපේ channel එක subscribe කරන්න. අපේ channel එක subscribe කරන්න. Nature Travelers හොඳ වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.